සාගර කාර්යවසම්ගේ මල්ලෙන් බලලා එළියට පැනපු කතාව. දැන් ඔය පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්නේ නේද? එයයි මේක එයාගේ හැටිද මන් දන්නේ. අර සමහරු කියනවානේ ඒක මේ එහෙමයි මේක හැටිද මන්ද කියලා නේද? හැබැයි අහන්නකෝ ඒ කතාව. බන්ධනාගාරවල මේ తত্ত্বය සාධාරණීකරණය කරනවා අමාත්‍යවරයා සහ ආණ්ඩුව විසින් මෙය මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තත්ත්වයක් හැටියට. ඊට පස්සේ ඔවුන්ට පුළුවන් තමන්ට විරුද්ධ වෙන ඕනම දේශපාලනඥයෙක් බොරු චෝදනාවක් පටවලා බන්ධනාගාරගත කළා බන්ධනාගාරය තුල සිදුවීමක් ඇති කළා දේශපාලනඥයාගේ ජීවිතය අහිමිවීම මේ සිදුවීම් තුල ගලපලා සාධාරණීකරණය කරන්න. බන්ධනාගාර තුල මේ විදිහට කැරලි හදලා මද්ද්‍රව්‍ය පිට දාලා මේ ආණ්ඩුවට පුළුවන්ලු තමන්ට විරුද්ධ වෙන දේශපාලනඥයින්ව බොරු චෝදනා දාලා බන්ධනාගාර ගත කරන්න. ඊට පස්සේ බන්ධනාගාර තුල සිදුවීමක් හදලා දේශපාලනඥයින්ගේ ජීවිතය අහිමි කරලා ඒක සාධාරණීකරණය කරන්න පුළුවන්ලු. කවුද මේ කියන්නේ? සාගර කාර්යවසම් නේද? මොකක්කෝ ලොකු සැලස්මක් තමයි මේ උන්දා එළියට දාන්නේ නේද? දැන් මේ කියන්නේ මාර තියරියක්නේ. මෙයයි දන්නේ නැද්ද? මෙයත් නීතිඥයෙක්නේ නේද? බන්ධනාගාරයට කෙනෙකු යවන්නේ ගරු අධිකරණයේනේ. හරිද? ගරු විනිශ්චයකාරතුමල්ලා. මේ ව්‍යංගෙන් කියන්නේ බොරු නඩු. හරිද? බොරු නඩු දාලා හිරේ අරනවා කියලානේ. එතකොට හිරේ යවනවද, ගෙදර යවනවද, කොහෙද යවන්නේ කියලා තීරණය කරන්නේ ගරු විනිශ්චයකාරතුමල්ලා. හරිද? දැන් එහෙම තීන්දුව ගන්නෙත් මේ දෙපාර්ශ්වයේම නීතිඥයින් ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට අරගෙන නේද? ඒ කියන්නේ ඔහෙලා වගේ නීතිඥයින් අධිකරණයේදී දක්වන කරුණු සැලකිල්ලට අරන් තමයි කොහෙද යවන්නේ කියලා තීන්දුව කරන්නේ. හරිද? දැන් එක්තරා විදිහකින් මේ මතයක් හදන්න හදනවා නේද? මේ ගරු අධිකරණේ විනිශ්චයකාරතුමල්ලට අපහාස කරමින් ඒගොල්ලෝ මේ හිරේ විලංගුවේ දාන්නේ දේශපාලනඥයෙක්ව මේ NPP ආණ්ඩුවට ඕන විදිහට කියලා. ඒකනේ මේ කියන්නේ. ඒකනේ මේ කියන්න හදන්නේ නේද? හරිද? එතකොට මේ ඇතරම ඕනම දෙයක් සිද්ධ වෙන්නේ නීතියට අනුකූලව. හරිද? විනිශ්චයකාරතුමල්ලටත් මේ හිතුමතේ හරිද? එයා දැක්ක මෙයා දැක්ක අරයාගෙන ආව කියලා එහෙම තීන්දුව දෙන්නේ නැහැ. නීතියට අනුකූලව තමයි තීන්දුව දෙන්නේ. මේ ප්‍රකාශය ඇතුලේ අර බලලා මල්ලෙන් එළියට පැනපු කෑල්ල හරි වැදගත්. හරිද? අපි මේ කතාව ඇහුවමයි. ඒ කියන්නේ බන්ධනාගාර ඇතුලේ කුඩු ගැටුම් කියන කොටස. හරිද? ඊළඟට මේ උන්දා කියන වත්මන් පොලිස්පතිට කියන ඔයාට මහමගදී ගුටි කාලා මැරෙන්න වේවිලු 37 වෙනි පොලිස්පති ලෙස. අපි ඒකට කැමති නැහැලු. අහන්න. හිටපු පොලිස්පතිවරු 3 දෙනෙක්ට මේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව යටතේ ඊටාම ඛේදනීය ඉරණම් 3කට මුහුණ දෙන්න වෙලා තියෙනවා. වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාට ඊටාම ගෞරවයෙන් කියා සිටිනවා ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතා